අයිබෝන් ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මට හම්බෙච්ච පොඩි වීඩියෝ එකක් හින්දා. ඇත්තට මේක මේ TikTok එකෙන් හම්බුන වීඩියෝ එකක්. අ, ඇත්තටම මම කවුද කියලා මට කියන්න පුළුවන්. ඒ වුණාට මෙතන මම කවුද කියන එක නෙවෙයිනේ ඇත්තටම වැදගත් වෙන්නේ. ඒකින්ද මම කියන්නේ නැතුව ඉන්නම් මම කවුද කියලා. මේ ඇත්තට මේ වීඩියෝ එක බැලුවාම මට හිතුණ දේ තමයි මේ මේ මිනිස්සු මනුස්ස ආත්මයක් ලැබුවේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. මම ඔයගලට වීඩියෝ එක දෙන්නම්. එන්නකෝ. මෙන්න මේක තමයි වීඩියෝ එක. ඔයගොල්ලොත් අහලා බලන්න බෑනේ. මේ බුදුහාමුදුරුවෝ කොහෙද දෙනින් අවශ්‍ය ගහන්නේ? සමාවිල්ලන්නේ. හරි. ඔන්න ඔක තමයි වීඩියෝ එක. හරිද? ඇත්තටම ඔතන මේ අන්තිමට හොඳ කතාවක් කියනවා. අර සමා වෙන්න කියනවනේ. සමා වෙන්න බොක්ක කියලා කියනවා. බොක්ක කියන්නේ බුදුහාමුදුරුවෝ. මම දන්නේ මේ මිනිස්සුන්ට හම්බෙන දඬුවම මොනවා වෙයිද කියලා. ඒත් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කොච්චර ගෞරවයෙන් සලකන්න ඕන මිනිස්සෙක්ද. ඒ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ ඇත්තටම දැන් හොයාගෙන ගිහිල්ලා මට එන කේන්තිය මට වචනින් පිට කරන්න බෑ මේක මේ හොඳ වීඩියෝ එකක් නේ මේ මම ප්‍රාර්ථනා කරනවා එතනින් එහාට මේ වීඩියෝ එක බලන හැමෝම වචනකින් හරි මේ ගෑනු ළමයි ටික කරන ඒ ක්‍රියාව හෙලා දකි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම දන්නේ එයාලට සබාදාමෙන් අනිවාර්යෙන් දඩුවම් හම්බ වෙනවා. යන්න අපායක් හොයන්න වෙන්නේ නැහැ. ඒ කරන චරා වැඩේට. ඒත් මම දන්නේ මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි එහෙම වුණත් නැතත් සබාදාම විශ්වාස කරනවා මම. අනිවාර්යෙන් මේ ආත්මෙදිම ඔය කරපු වැඩේට ඒ තුන් දිනකට ප්‍රතිවිපාක ලැබෙනවාමයි. එච්චරයි මට කියන්න ඕනුනේ. ඇත්තටම මට ඒක දැක්කාම එන කේන්තිය දුක හැම එකම මට මෙතන කියා ගන්න වචන නැහැ. ඇත්තටම උන්ට දෙන්න ඕන දඬුවමක් මට හිතා ගන්න බෑ. මොනවා වුණත් ම්- මම මෙතන මේ වැරදි වචන කියන්නේ නැහැ. කියවුනොත් 10 වාරයක් සමා වෙන්නේ.
ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා හිතලා බලන්නකෝ කොච්චර මේ ලංකාව ලංකාව නෙමෙයි සමා වෙන්න ලංකාව නෙමෙයි ලංකාවේ ඉන්න මිනිස්සු බුදුහාමුදුරන්ට ඒ වගේ වැඩක් කරන්න තරම් කොච්චර පිරිහිලාද කියලා හිතලා බලන්න. මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම තව කතා කරොත් ඇත්තටම මට ඇත්තටම මට වචන නැහැ කියන්නේ. මාර දුකයි, මාර කේන්ති හැමදේමත් එක්ක ඔයගොල්ලෝ හිතලා බලන්න මේ කරපු වැඩේ හරිද වැරදිද කියලා. මේ හැමෝටම දැනුවත් වෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සහ මේ වීඩියෝ එක ඔයගලන්ට පෙන්වන්නේ. මම ආයෙත් මේ වීඩියෝ එක පෙන්වන්නම් ඔයගොල්ලන්ට. බුදුහාමුදුරනේ එතනින් අවශ්‍ය ගහන්නේ සමාවෙන්න මේ ඇත්තටම මේ මූණක්වත් හොයාගන්න ටිකක් අමාරුයි මෙන්න මෙතනදී පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වගේ තේරෙනවා. අපි බලමු ආයෙ පාරක්. ඇත්තටම හොයාගන්න නම් ටිකක් අපැහැදිලි වගේ මූණ. මේ බුදුහාමුදුරනේ ඔය එතනින් අවශ්‍ය ගහන්නේ සමාවෙන්න මේකයි වීඩියෝ එක මේ මූණ නම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් දන්න කට්ටිය දන්නවනේ ඉතින් කවුද මේක කරේ කියලා. එච්චරයි. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.